ඔබ සැමට අයුබෝවන් දෙවියන් වහන්සේ ඔබට සැමදා ආශීර්වාද කරනු වේවා. මගේ නම ගැරී. මම පාස්ට ගැරී හේස්. මම ෆෝස්කුයා ආයතනය මගින් අනුමත කරන ලද පූජකයෙක් සහ මම තිංක් ස්මෝල් කියන සේවය ආරම්භ කළ නිර්මාතෘවරයා සහ පදනම් කරු වෙනවා. තිංක් ස්මෝල් සේවය මීට අවුරුදු 19කට පෙර තයිලන්තයේදී ආරම්භ වුණා. අද වන විට එය අප්‍රිකාව පුරාත් ආසියාව පුරාත් ඉතා සාර්ථක ලෙස ව්‍යාප්ත වී තිබෙනවා. එයදෙන් ඉතාමත් සුවිශාල වූ සමාජ සේවාවක් බවට පත් වෙලා තියෙනවා. ෆෝස්ක්වයා සංවිධානයේ විසින් තිංක් ස්මෝල් සේවාව විශේෂයෙන්ම ළමා ප්‍රචාරය, ශිෂ්‍යත්ව ලබාදීම සහ ළමා ආරක්ෂාව වෙනුවෙන් නිර්දේශිත සේවාව ලෙස දැන් නිල වශයෙන් අනුමත කර ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඉතින් මම මෙහි සිටිනේ ශ්‍රී ලංකාවේ ඔබට මේ සේවය මූලිකව කෙසේ ක්‍රියාත්මක වෙන්නද කියලා බෙදාගන්නයි. ඔබට අවශ්‍ය නම් මේ ගැන තවත් දැනගන්න කැමතිද කියලා සලකා බලන්න පුළුවන්. මේ සේවය ගැනයි අස්ටර් ලෙස්ලි සහ මම ඉතාමත් දිගු කාලයක ඉඳලා හොඳම මිතුරන්. මෑත කාලයේදී මට පස්ටර් රමේෂ් මුණගැසීමට අවස්ථාව ලැබුණා. ඔහු මට අපි කරන දේවල් ගැන ටිකක් විස්තර කරලා දෙන්න කියලා ආරාධනා කළා. ඉතින් මම ඔබගෙන් ඉල්ලන්නේ අවධානයෙන් ඉන්න කියලා. මන්ද මේ සේවය සාම්ප්‍රදායික ළමා සේවයක් නොවන නිසයි. ඇත්තටම මේ සේවය සම්බන්ධ වෙන්නේ දේව මන්දිරය වර්ධනය කරගන්න ක්‍රමය ගැනයි. තරුණ පරපුර සක්‍රියව දායක කරගන්න ආකාරය, දේවස්ථානය වෙතට නව නායකයන් ගෙනෙන ආකාරය සහ ඔවුන් අනාගතයේදී ඉදිරි පරපුරේ දක්ෂ පූජකවරුන් බවට පත්වීම පිළිබඳවයි. නමුත් ඒ කරුණට අමතරව මේ වැඩසටහන මගින් කුඩා දරුවන්ට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට ළඟාවීම මඟ පෙන්වන අතර ඔවුන්ව මිනිස් වෙළඳාම, ලිංගික හෝ ශාරීරික අපයෝජනයන්, විවිධ මද්‍රව්‍ය භාවිතය සහ අන්තර්ජාලය හරහා සිදුවන අනතුරු වලින් ආරක්ෂා වන ආකාරය පිළිබඳව ඉගැන්වීමත් සිදු කරනු ලබනවා. මේ හැමදේම එකට එකතු වෙලා තරුණ සහ ශක්තිමත් වසර ගණනාවක් පුරා පවතින දේව මන්දිරයක් නිර්මාණය කරනවා. ඉතින් මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා ටිකක් ඔබට කියලා දෙන්නේ මම යන්නේ. මේක සාරාංශයක්. ඔබට මේ වීඩියෝවේ දේවල් කැමති නම් ඉදිරියේදී Zoom ඇමතුමකට මම ඔබව ආරාධනා කරනවා එතනදී මට ඔබට කණ්ඩායමක් ලෙස ඍජුව කතා කරන්නත් ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නත් හැකියි. ඒත් හැමදේම හොඳින් යනවා නම් මේක ශ්‍රී ලංකාවේ කොහොමද ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා අපි කතා කරන්න පුළුවන්. ඔබට PowerPoint එකේ කිසිවක් පෙන්වයි. ඒ ස්ලයිඩ් සිංහලෙන් දෙනවා. ඒ නිසා මට හිතනවා ඔබට ඒක තේරෙයි කියලා. ඔබට ඉංග්‍රීසි විතරක් කතා කරනවා නම් එතන ඉංග්‍රීසිත් පේනවා. හරි. දැන් අපි යමු. මම මගේ තිරේ බෙදා ගන්න යනවා. තිංක් ස්මෝල් කියන්නේ විශේෂයෙන්ම මහාඥාව වෙනුවෙන් නිර්මාණය කරපු ඉතාමත් සුවිශේෂී වූ කැපීපෙනෙන වැදගත් සේවාවක්. මහාඥාව කියන්නේ යේසුස් කියපෝ යන්න ජාතින්ගේ ශිෂ්‍යයන් කරන්න කියන එක. ලෝකෙ පුරාම අපි ක්‍රිස්තියානි සමාජයක් විදිහට ජාතින්ගේ ශිෂ්‍යයන් කරන්න අමාරුවෙන් ඉන්නා. ඒකට කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අන්න ඒ හේතුව නිසා අපේ සේවය පදනම් වෙලා තියෙන ඉතා සරල වූත් පැහැදිලි වූ දැක්මක් උඩයි. දරුවන් හරහා මුළු මහත් ජාතින්ම වෙනස් කර යහපත් අනාගතයක් ගොඩනැගීම. මම දරුවන් කියනකොට මම කියන්නේ කුඩා දරුවන් ගැනයි. වයස අවුරුදු 4 ඉඳලා 14 වයසක දරුවන් ගැන. ඒත් මෙහි ප්‍රධාන පුද්ගල කණ්ඩායම් ලෙස හඳුන්වන්නේ තරුණයෝයි, විශේෂයෙන්ම උසස් පන්ති හෝ මධ්‍යම පන්ති පවුල්වල ඉන්න තරුණයෝයි. ලෝකෙ පුරාම පල්ලියන්ට විවිධාකාරයෙන් අමාරු වෙලා තියෙනවා. පස්ටර්ලටක් මේක නිසා ගොඩක් අසතුටක් තියෙනවා. උදාහරණයක් විදිහට මම ඔයාගෙන් ඉල්ලන්නේ ඔයාගේ පල්ලිය ගැන තත්පරයක් හිතන්න කියලා. ඒත් එක්කම මේ හතරෙන් එකක්වත් ඔයාගේ පල්ලිය වෙලා දිනවද කියලා ඔයාගෙන්ම අහන්න. පළවෙනි එක, ඔයාගේ පල්ලියේ සමාජිකයන්ගේ වයස වැඩි වෙලා යනවද? ඔයාගේ පල්ලියේ සමාජිකයන්ගේ සාමාන්‍ය වයස කලින් වඩා වැඩිද? දෙවැනි එක, ඔයාගේ පල්ලිය කුඩා වෙලා යනවද? එය වර්ධනය වෙන්නේ නැද්ද? තුන්වෙනි එක, පල්ලියේ තරුණයන්ගෙන් කෙනෙක් පල්ලිය හැර යනවද? හැබැයි ඔවුන් 14, 15, 16 හෝ 18 වයසට පත්වෙද්දී ඔවුන් පල්ලියෙන් අස්වැන්න පටන් ගන්නවා. හතරවෙනි එක, මේ දේවල් වෙලා තියෙනවා නම් හෝ මේවායින් එකක්වත් වෙලා තියෙනවා නම් ඔයාගේ පල්ලියේ අනාගතය අවදානමකට ලක් වෙලා තියෙනවා.
හැබැයි හිතාමතා අසහනය වෙන්න එපා විසඳුමක් තියෙනවා. අපි තිංස් මෝල් නිර්මාණය කරනු ලැබේ ඉතාමත් සුවිශේෂී වූ මෙහෙවරක් සඳහායි. ඒ මෙහෙවර නම් මුළු මහත් ජාතින්ම වෙනස් කිරීමේ අරමුණින් යුතුව යේසුස් වහන්සේගේ අලුත් සහ තරුණ අනුගාමිකයන් බිහි කිරීමේ උතුම් අරමුණ ඇතිවයි. හැබැයි ජාතීන් වෙනස් කරන්න නම් අපිට විශ්වාසවන්ත පල්ලියක් තියෙනවද පල්ලිය වර්ධනය වෙලාද පල්ලියට ප්‍රදේශීය සමාජය තුළ බලපෑමක් තියෙනවද කියලා සාතික කරගන්න ඕන. ඒ නිසා ප්‍රදේශීය සමාජය ඔබ මෙහි සිටිනවට උද්‍යාසී වෙලා ඉන්නවා. ඒකට ක්‍රමයක් තියෙනවා. Think Small 2007දී තයිලන්තයේ බැංකොක් නගරේ ආරම්භ වුණා. දැන් ඒක බොහෝ රටවල පැතිරී ගියා. ඇත්තටම අපිට පල්ලිය පුහුණු කරන කණ්ඩායම් 37කට වඩා තියෙනවා. දැන් අපිට පල්ලිය පුහුණු කරන කණ්ඩායම් 40කට වඩා තියෙනවා. අපි ආරම්භ කළේ කුඩා ප්‍රදේශයක් තුවයි. ඒත් අපි මේ සේවය කරන්නේ යේසුස් තමන්ගේ සමාජය සමග සම්බන්ධ වෙමින් තමන්ගේ සේවය ගොඩනැගුවා වගේමයි. ඒ නිසා ඔහු මේ සේවය ආශිර්වාද කරලා තියෙනවා. ඒ නිසා ඒක වර්ධනය වෙන්න පටන් අරන් තියෙනවා. කොමියුනිස්ට් දෘෂ්ටිවාදයන් පවතින රටවල් වල විවිධ ප්‍රදේශවලත් දැනටමත් දෙවියන් වහන්සේ පිළිබඳව ගැඹුරු අදහිල්ලක් පවතින රටවල් වලත් උදාහරණයක් විදිහට ගත් කල පිලිපීනය වැනි රටවලත් මුළු ඉන්දියාව පුරාමත් නේපාලය සහ බංග්ලදේශය වැනි ආසියාතික රටවල් පුරාත් උන්වහන්සේගේ දහම පැතිරී තිබේ. ඉස්ටර්න් අප්‍රිකා ප්‍රදේශවලට පවා ඒ වගේම ඒක දකුණු ඇමරිකාව පුරා වර්ධනය වෙලා බහුලව පැතිරෙන්නත් පටන් අරන් තියෙනවා. දකුණු ඇමරිකාවේ ප්‍රධානතම විශාල රටවල් දෙකකත් මෙක්සිකෝවෙත් පා. ඒකට හේතුව මොකක්ද? ඒක ඇයි වෙලා තියෙන්නේ? ඉතා කුඩා සේවයක් තිබුණාම ඒක කොහොමද වෙන්න පුළුවන්? හරි, මං ඔයාලට කියන්න කැමති අපි මිනිසුන්ගේ කණ්ඩායම් නිර්මාණය කරලා පුහුණු කරලා ඔවුන් පල්ලිය පුහුණුකරුවන් වෙන්න සූදානම් කරනවා කියලා. මේවා විවිධ කණ්ඩායම් එකට එකතු වෙන විට ගත්තු පින්තූර කීපයක් විතරයි. මෙම කණ්ඩායම් 42න් මේ කණ්ඩායම් ඉගෙන ගන්නවා. ඕන් ඉගෙන ගන්නවා කොහොමද ප්‍රාදේශීය පල්ලියන් පුහුණු කරලා මොබිලයිස් කරලා පුහුණු කරන්නේ කියලා. අපි මේක ආරම්භ කරනු ලැබුවේ 2007 වසරේදී. එදා සිට මේ දක්වා කාලය තුල අපේ කණ්ඩායම් විසින් පල්ලියන් 3800ට වඩා වැඩි ප්‍රමාණයක් පුහුණු කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අතරින් 13,90,000කට වඩා වැඩි පිරිසක් යේසුස් වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසය තබා තම ජීවිතය සම්පූර්ණයෙන්ම ක්‍රිස්තුස් වහන්සේට කැපකර දීලා තියෙනවා මේ සේවය හරහා. ඒ අයගෙන් 72 පිළිසඳරයක් ඇත්ත වශයෙන්ම ශිෂ්‍යත්වයට ඇතුළත් වෙලා තියෙනවා. ඒ ඇත්තන්ම අපූරුයි. ඒ හැමෝම අතරින් දරුවන් විතරක් නොව වැඩිහිටියන් 2,80,000කට වඩා වැඩි පිරිසක් ක්‍රිස්තුස් වහන්සේ වෙතට පැමිණි තිබීම විශේෂත්වයක්. ඔබ සිටින දකුණු ආසියාවේ අපට රජ් සහ ආශා කියන විවාහක යුවලත් තියෙනවා. ඔවුන් කල්කටාහි ජීවත් වෙනවා. ඔවුන් අපේ ප්‍රාදේශීය නායකයන් ලෙස දකුණු ආසියාව පුරා බලහත්කාරයන් බලන්නේ. ඔබ තිංක් ස්මෝල් කණ්ඩායමක සිටිනවා නම් ඔවුන් මම ඔවුන්ගේ කණ්ඩායමේ සමාජිකයන් කිහිප දෙනෙක්වත් ඔබට පුහුණු වීමට උදව් කරනවා. තිංක් ස්මෝල් තුල අපි සේවය කරන ආකාරය පියවර 5ක් ලෙස ක්‍රියාත්මක වෙනවා. පළමුව අපි කරන පළමු දේ වන්නේ කණ්ඩායමක් නිර්මාණය කිරීමයි. අපි ඉතා දක්ෂ කණ්ඩායමක් සංවර්ධනය කරලා ඔවුන්ට Zoom තාක්ෂණය හරහා පවත්වන වැඩමුළු වලින් ආරම්භ කරලා ප්‍රචාරණ කටයුතු සහ දරුවන්ගේ ශිෂ්‍යත්වය වැනි සීරුම දේවල් කරන්න පුහුණු කරනවා. ඒ වගේම දරුවන් ඉතා ආරක්ෂිතව සිටීමට සහ ඔවුන්ගේ එකම උදාරකයා ලෙස ක්‍රිස්තුස් වහන්සේව පිළිගැනීමට උදව් කරන විශේෂිත වූ පුහුණු කිරීමක්ද මෙහි තියෙනවා. ඔබ වගේ කණ්ඩායමක් අපි පුහුණු කළාට පසුව ඊළඟ පියවර වන්නේ ප්‍රාදේශීය දෙව්මෙදුරට යාමයි. ඔයා දන්නවනේ අපිට දෙව්මෙදුර ආරක්ෂිත කරන්න ඕනේ. අපි එකට එකඟ වෙමුද? අපිට විශ්වාසවන්තව බලන්න ඕනේ දෙව්මෙදුර තුල කිසිදු අයෙකුට අයුතු හැසිරීම සිදු වෙන්නේ නැහැ කියලා. එහෙමම ක්‍රිස්තියානි ගෙදර තුලත් කිසිදු අයෙකුට අයුතු හැසිරීම සිදු වෙන්නේ නැහැ කියලා අපිට විශ්වාසවන්තවම බලන්න ඕනේ. ඒ නිසා ඔයාට දෙව්මෙදුරේ වැඩිහිටියන්ට නොට් දරුවන්ට කරන්න පුළුවන් වැඩමුළු මාලාවක් තිරෙනවා. දැන් ඔයාලා අතරින් කෙනෙක්ට දරුවන් වෙනුවෙන් කැඳවීමක් නැති වෙන්න පුළුවන්.
ඒ සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයක්. සමහර විට ඔයාට තියෙන්නේ වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ හැකියාවක් මෙම කැපවීමක් විතරයි. එහෙමනම් ඔයාට වැඩමුළු කණ්ඩායමේ සමාජිකයෙකු ලෙස සම්බන්ධ වීමට අවස්ථාව තිබෙනවා. ඔයාට අනිවාර්යයෙන්ම දරුවන් සමග වැඩ කරන්න ඕනේ නැහැ. නමුත් ඔයාලා අතරින් තවත් කෙනෙක් දරුවන්ට ආදරෙයි දරුවන් සමග වැඩ කරන්න ඉතා හොඳයි. ඔයාට ඒ ක්ෂේත්‍රයේ විශේෂඥයෙක් වෙන්න පිළිවර. ඒ අතරින් කෙනෙක්ට දෙකම හොඳට කරන්නත් පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ඔයා වැඩමුළු කරලා ඉවර වුණාම ඔයාට පල්ලිය තරුණ කණ්ඩායම එක්ක හමු වෙන්න වෙනවා. තරුණ කණ්ඩායම එක්ක ඔයාලා සමාජයට යන්න වෙනවා. සමහර විට ඒක පාසල් වලට හෝ උද්‍යානයකට හෝ දරුවන් ඉන්න තැනකට වෙන්න පුළුවන්. එතනදී ඔයාලා ඔවුන්ට ආරක්ෂිතව ඉන්න හැටි පුහුණු කරනවා. අපයෝජනයෙන් හෝ මනුෂ්‍ය වෙළඳාමෙන් හෝ මද්‍රව්‍ය වලින් හෝ අන්තර්ජාලය ඔස්සේ අපයෝජනයෙන් ආරක්ෂා වෙන්න. ඒක කරන්න ගියොත් ඔවුන්ට එකිනෙක ආරක්ෂා කරගන්නත් උගන්වනවා. ඔයාලා දන්නවනේ දරුවන්ට එකිනෙක ආරක්ෂා කරගන්න හැටි ඉගෙන ගන්න පුළුවන්. ඔයාලා ඔවුන්ට උදව් කරනවා ඔවුන් කිසිදාත් බරපතල සිදුවීම් වලට බිලි නොවෙන්න. ඔයාලා ඔවුන්ට වැළැක්වීම ගැන උගන්වනවා. මෙවැනි දේවල් ඔවුන්ට සිදුවීම වැළැක්වීමට ඒව තේරුම් ගන්න එවැනි දේවල් වලට එරෙහිව සිටින්න කෙසේද කියලා උගන්වනවා. ඊටමත් රසවත් ප්‍රචාරක වැඩසටහන අවසානයේදී ඔයාලා ඔවුන්ට යේසුස් වහන්සේ ගැන දැනගන්න ආරාධනා කරනවා. ඔයාලා ඔවුන්ට කියනවා යේසුස් වහන්සේ ඔවුන්ගේ ආත්මයේ සදාකාලික ආරක්ෂකයා කියලා, ඔහු ඔවුන්ගේ හොඳම යාළුවා වෙන්න කැමති කියලා. ඊට පස්සේ තරුණ කණ්ඩායමත් ඔයාරක්. අපි ඔවුන්ට Think Small Cinema කියන චිත්‍රපට වැඩසටහන් මාලාවකට ආරාධනා කරනවා. එය තමයි මෙම ශිෂ්‍යත්වයේ ආරම්භකාදියර. එතනින්ම මේ දේවස්ථානයේදී ඔයාලට ඉරිදා පාසල් ගුරුවරුන්ට අවුරුදු 2.5 ශිෂ්‍යත්ව පාඨමාලාවක් භාවිතා කරන ආකාරය පිළිබඳව පුහුණු කරන්නත් පුළුවන්. දැන් මෙය ඉතාමත් වැදගත් දෙයක් ලෙස සලකන්න පුළුවන්. ඇයිද කියලා බැලුවොත් මෙහි ප්‍රධාන අරමුණ නම් නව ශිෂ්‍යයන් ගෙන ඒම සහ දෙවියන් වහන්සේ උදෙසා නව පරපුරක් වැඩි දියුණු කිරීමයි. දැන් ඔයාගෙම දේවස්ථානයෙන් මේ පියවර 5ක් කරලා ඉවර වුණාම දැන් ඔයාට සමාජයේ වෙනත් දේවස්ථානවලට ගිහින් මේක උගන්වන්න පුළුවන්. නැත්තම් 4 පමණක් නොව ඕනම ආගම් පන්තියකටම. මේකේ පින්තූරයක් තමයි ඉන්දියාවේ ක්‍රියාත්මක වන අපගේ සේවා කණ්ඩායම අතරින් එක් කණ්ඩායමක් උතුරු බටහිර බෙන්ගාලය, නේපාලය, භූතානිය යන රටවල සීමාවන්ට ඉතාමත් ආසන්නව පිහිටා තිබෙනවා. මේක තවත් කණ්ඩායමක් බටහිර බෙන්ගාලේ කොල්කටා ප්‍රදේශයේ ස්ථාපිත කරලා තියෙන්නේ. දැනට අපිට ඉන්දියාවේ කණ්ඩායම් 4ක් තියෙනවා. ඒ වගේම නේපාලේ කණ්ඩායම් 2ක් තියෙනවා. ඉතින් ඔයාලට පැහැදිලිවම බලන්න පුළුවන් අපි ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා කියලා. ඉතින් දෙවනි පියවරේදී මම වැඩමුළු ගැන කියලා තිබුණා. හරි, මේක අපේ ප්‍රාදේශීය නායකයා පස්තරලාට වැඩමුළුවක් කරනවා. උදාහරණයක් විදිහට මේ වැඩමුළුවේ නම තමයි දෙවියන්ගේ දරුවන් ආරක්ෂා කරන්න ඔහුගේ නියෝගය. ඔයාට බලන්න පුළුවන් කාමරේ දරුවට වැඩ කරන කෙනෙක් නැහැ. මේ අය පාස්ටර්ලා ඔවුන්ගේ දේවස්ථානයේ ආරක්ෂිතව දරුවන්ට අයුතු වැඩක් වෙන්නේ නැද්ද කියලා බලන්න කැමති අයයි. ඒ වගේම ඔවුන්ට ඔවුන්ගේ දේවස්ථානයත් ආරක්ෂා කරන්න ඕන. ඒකට හේතුව දේවස්ථානයට දරුවෙක් අයුතු ලෙස පීඩනයට ලක් වුණොත් ඒක දේවස්ථානයේ නාමය හානි කරයි. සමහර වෙලාවට දෙමාපියෝ දේවස්ථානයට විශ්වාස කරන්න නවත්තන්නත් පුළුවන්. ඔබ වැඩමුළු කණ්ඩායමට එක්ුණා නම් ඉගෙන ගන්න වැඩමුළු 3ක් තියෙනවා. එවැනි එක පළවෙනි එක කියන්නේ දෙවියන්ගේ කැඳවීම හෝ දෙවියන්ගේ නියෝගය ඔවුන්ගේ දරුවන් ආරක්ෂා කරන්න. මේවා බයිබලයේ පදනම් කරගෙන තියෙනවා. ඒත් ප්‍රායෝගික දේවල්වත් තියෙනවා. ඒක දෙහි සේවකයන්ට විතරක් නොව දේවස්ථානයේ වෙනත් වැඩිහිටියන්ටත් සහ නිසකවම දෙමාපියන්ට ප්‍රදාළ වෙනවා. දෙවනි වැඩමුළුව නම් වෙන්නේ දරුවන්ගේ බයිබලයේ අයිතිවාසිකම් කෙල්ලා. බොහෝ දෙනෙක් මිනිස් අයිතිවාසිකම් ගැන කලින් අහලා තියා. ඔයාලගෙන් සමහර දෙනෙක් දරුවන්ගේ අයිතිවාසිකම් ගැන අහලා තියෙන්න පුළුවන්. ඒත් මේක කියන්නේ දරුවන්ගේ අයිතිවාසිකම් ගැනයි. බයිබලෙන් දෙවියන්ගේ වචනෙන් දරුවන්ට අපිගෙන් බලාපොරොත්තු විය හැක්කේ මොනවද කියලා ඔවුන්ට ගෞරවය සහ ආරක්ෂාව ලැබෙන විදිහට. ඒ නිසා මේ වැඩමුළුව තියෙන්නේ ඒ දේ ඉගෙනීම සඳහායි. තුන්වෙනි වැඩමුළුව.
දේවස්ථානයක දරුවන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් කොහොමද තිබිය යුතුද කියලා ඔයාලා හිතලා බලන්නකෝ. ඔයාලා දන්නවද බොහෝ දේවස්ථානවල ලියූ ප්‍රතිපත්තියක් නැහැ කියලා. ඉරිදා පාසලේ දරුවන් ආරක්ෂා කරගන්න නිර්මාණය කරපු ප්‍රතිපත්තියක් තිබිය යුතුයි කියලා අපි හිතනවා. ඇත්තක මේක ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. මන්ද මේ කාරණය දේවස්ථානවලක ඉතාම වැදගත් මෙන්ම අත්‍යවශ්‍ය දෙයක් වන නිසා. ඒවගේම දරුවන් ආරක්ෂා කරගන්න ආකාරය පිළිබඳව ලියන ලද පැහැදිලි ප්‍රතිපත්තියක් තිබීම විතරක්ම ප්‍රමාණවත් නොව එම ප්‍රතිපත්තිය හැමෝම නිවැරදිව පිළිපදිනවාදයි සොයා බලා කටයුතු කරන වගකිව යුතු කෙනෙක්ද එහි අනිවාර්යම සිටිය යුතුමයි. ඒවගේ ප්‍රතිපත්තියක් තියෙනවනම් ඔයාගේ දේවස්ථානය දරුවන් ආරක්ෂා කරගන්න පුහුණු කරලා තියෙනවනම් දෙමාපියන්ට දේවස්ථානයට වැඩි විශ්වාසයක් ඇතිවෙයි. දෙමාපියන් ඇත්තදුර මෙහෙම කල්පනා කරනවා මේ දේවස්ථානයට මගේ දරුවා ගැන ලොකු කනගාටුවක් තියෙනවා මට මෙතරට එන්න ලොකු විශ්වාසයක් තියෙනවා කියලා. තුන්වෙනියක දරුවන්ට අයත් ප්‍රචාරණ වැඩසටහන්. අපි කරන ප්‍රචාරණ වැඩසටහන් තියෙනවා ඒවා කරන්න කොහොමද කියලා අපි ඔයාලට ඉගෙනමන්නෙමු. ඒවා පෑ එකක් පමණ දිගයි විවිධ මාතෘකා අනුවත් දරුවාගේ වයස අනුවත් වෙනස් ප්‍රචාරණ වැඩසටහන් තියෙනවා. ඒ නිසා අපිට ඉතා කුඩා දරුවන්ට අදාළ ප්‍රචාරණ වැඩසටහන් තියෙනවා. මේ පින්තූරේ තියෙන දරුවන් වගේ. ඒත් අපිට වැඩිහිටි දරුවන්ට අදාළ වෙනත් වැඩසටහන් තියෙනවා. ඔයාලට තිරයේ දැකගන්න පුළුවන් වගේ මේව නිර්මාණය කරලා තියෙන ප්‍රචාරණ වැඩසටහන්. එක් ප්‍රචාරණ වැඩසටහනක් විශේෂිත මාතෘකාවක් ගැනයි. එක් ප්‍රචාරණ වැඩසටහන කියන්නේ අපහසුතාවයකට බිලිඳු නොවෙන්න කොහොමද එයට ප්‍රතිරෝධය දක්වන්නේ කියලා. තවත් එකක් කියන්නේ මද්ද්‍රව්‍යවලට ප්‍රතිරෝධය දක්වන්නේ කොහොමද කියලා. තවත් එකක් කියන්නේ මනුෂ්‍ය වෙළඳාමට ප්‍රතිරෝධය දක්වන්නේ කොහොමද කියලා. ඔයාට කවුරුත් මනුෂ්‍ය වෙළඳාමට යොමු කරන බව සහතික කරගන්න කොහොමද කියලා. ඉන්ටර්නෙට් වංචාවකට බිලිඳු නොවෙන්න කොහොමද ප්‍රතිරෝධය දක්වන්නේ කියලාත්. ඒ වගේම දරුවන්ට එකිනෙක ආරක්ෂා කරගන්නත් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මම බිලිඳුලෙක් වෙලා නම් මම කවුරුත් එක්ක කතා කරන්නද කියලා ඕන ඉගෙන ගන්නවා. මම කවුරුද කියන්නද? ඔයාලට දැකගන්න පුරුවන් මේ ප්‍රචාරණ වැඩසටහන් ඉතා අන්තර්ක්‍රියාත්මකයි, ඉතා විනෝදජනකයි. මේ කුඩා දරුවන්ට අදාළ කාටුන් රඟපෑමක් උදාහරණයක් විදියට දරුවන් ඉගෙන ගන්නවා ඒ වගේම ඔවුන්ට විනෝද වෙන්නත් පුළුවන්. ඔවුන් තමන්ගේ ශරීරය අඳිනවා ඉන්පසුව X ලකුණු දාන්නේ ඔයාව ස්පර්ශ කරන්න බැරි තැන්වලට සහ ටිකක් හරි තැන්වලට ලකුණු දාන්නේයි. එහෙම කරද්දී ඔවුන්ට තනිතනිව කතා කරන්න ලැජ්ජ ඇති විෂයන් ගැන එකට ඉගෙන ගන්න පුළුවන්. ඒත් කණ්ඩායමක් විදියට ඔවුන්ට විශ්වාසය ලැබෙනවා ඉතා අමාරු දේවල් ගැන කතා කරන්නත් ඔවුන් සූදානම් වෙනවා. ඔයාට ඕනෑම තැනක මේ ප්‍රචාරක වැඩසටහන් මාලාවන් කරන්න පුදුවන් පිටත ඇතුළත පල්ලියත් පාසලෙත් වගේම දුප්පත් ප්‍රජාවලත් ඔයාලට දැකගන්න පුළුවන් දරුවන් ඉතාමත් උනන්දුවින් සහ සක්‍රියව මේ සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා. උදාහරණයක් ලෙස ප්‍රාදේශීය පල්ලියක පැවැත්වෙන මේ ප්‍රචාරණ වැඩසටහන බලන්න. බොහෝ විට ඔබේ පළමු වැඩසටහන වන්නේ ඔබේම පල්ලියයි. වැඩසටහන අවසානයේ දරුවන් ක්‍රිස්තුස්ට හදවත පුදන විට ඔවුන්ට දෙවියන්ව දැලගන්න අවශ්‍යයි. යේසුස් ඔවුන්ට ආදරය කරන බවත්, සමාව දෙන බවත්, හොඳම මිතුරා වන බවත් අසන විට ඔවුන් හදවත විවෘත කරනවා. දැන් ඔයාලගෙන් කෙනෙක් හිතන්න පුළුවන් දරුවන්ට යේසුස් සමග සබන්ධතාවයක් තියන්න හැකියාවක් නෑ කියලා. එය සම්පූර්ණයෙන්ම වැරදි. ඇත්තටම යේසුස් කිව්වා කුඩා දරුවන් මට එන්න දෙන්න. දෙවියන්ගේ රාජධානිය මේ වගේ කුඩා දරුවන්ටයි කියලා. කුඩා දරුවන්ට දෙවියන් වහන්සේව දැනගන්න හැකියාව තියෙනවා. ඒ නිසා අපි ඔවුන්ට ඔවුන්ගේ ජීවිතයට ආරාධනා කරන්න අවස්ථාව ලබා දිය යුතුයි. ඩොක්ටර් ග්ලෙන් බැරිස් මහතා ඔයා ටිකක් ෆෝස්ක්වයර් එකේ හිටුවා නම් ඔහු ගැන අහලා ඇති. ඔහු අවුරුදු කිහිපයකට පෙර දක්වා ෆෝස්ක්වයර්හි ජනාධිපතිවරයා වුණා. ඉතින් ඔහු think small ගැන දන්නවා. think small එකේ වෙලා තියෙන දේවල් ගැන ඔහුට ගොඩක් උනන්දුවක් තියෙනවා. ඔහු අපට පවසන්නේ අපි දරුවන් වෙනුවෙන් ව්‍යාකාරික කටයුතු වන නිරතවීමත් ඔවුන්ව විවිධ අනතුරුවලින් බේරා ගැනීමත් 21 වන සීයවසේදී දේවස්ථානයට තිබෙන අතිශය වැදගත්ම ප්‍රචාරක කටයුතුවලින් එකක් වනු ඇති බවයි. එබැවින් අපේ දරුවන්ව බේරාගන්න. විකම්වාරි අපිට ඒක ඇත්තක් කියලා හොයාගන්න ලැබුණා. 4 වෙනි පියවර ශිෂ්‍යත්වයට ඇතුළු වීම. එහෙනම් ඉතින් මෙම විශේෂ ස්ලයිඩ් එකේ මට අවශ්‍යයි ටිකක් ක්‍රීඩා කරන්න.
අපි දරුවන්ට ශිෂ්‍යයන් වීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ආරාධනා කරන චිත්‍රපටියක භාවිතා කරන චිත්‍රපටියක කෙටි ට්‍රේලරයක් මෙහිදී පෙන්වන්නයි මම මේ අවස්ථාවේදී කල්පනා කළා. දරුවන් එක් අය ලෙස තනි තනිව අනුගමනය කරන තරමක් අපහසු කාර්යයක් වුවත් එක්සත් කණ්ඩායමක් ලෙස ඔවුන්ව ඉතාමත් පහසුවෙන් අනුගමනය කරන්න පුළුවන්. ඒක නිසා ප්‍රචාරණයේ අවසන් වෙද්දී ඔවුන්ට චිත්‍රපටියකට නොමිලේ ටිකට් පතක් ලැබෙන්න පුළුවන්. නමුත් ඒක චිත්‍රපටියකට වඩා වැඩි. මෙම චිත්‍රපටිය ස්තුතියි. එය ක්‍රීඩා, කෑම, සංගීතය සහ ත්‍යාගයට ලැබෙනවා. ඒ නිසා උන්ට එන්න හිතවා. ඒක සතිය 5ක් දිගුවන මාලාවක්. ඒක ඔබට නොව ඔබේ පල්ලියේ තරුණයන් විසින් මෙහෙයවනු ලබනවා. අපි දරුවන් සහ තරුණයන් අතර සම්බන්ධතාවය ගොඩනගනවා. මෙන්න මේ ඉදිරිපත් කරන්නේ විනාඩි 25ක් පමණ දිගු කාර්ටූන් වර්ගයේ චිත්‍රපටයක කෙටි පූර්ව ප්‍රචාරක පටයක්. ඔබේ ප්‍රාදේශීය භාෂාවෙන් දැන් ඒ ගැන තවත් ටික කියන්න මට අවශ්‍යයි. හේතුව නම් ඔයාලා දන්නවනේ ශ්‍රී ලංකාවෙත් ලෝකේ වෙනත් තැන්වලත් මිනිස්සු ක්‍රිස්තුස් වහන්සේ වෙත පැමිණිය හැකියි. නමුත් සමහර වෙලාවට ඔවුන් පල්ලියට එනවද ශිෂ්‍යයන් වෙනවද කියලා සහතික කරගන්න අමාරුයි. ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්න මිනිස්සු බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් ඇත්තටම පල්ලියට එන ශිෂ්‍යයන් වෙන මිනිස්සු ඒ තරම් නැහැ. ඔබ ඒකනේද? ඒ නිසා අපිට අවශ්‍යයි ළමයින්ට ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්න සියලුම ළමයින්ගෙන් අවම වශයෙන් 75න් 9% දක්වා පල්ලියට එන්නත් ශිෂ්‍යයන් වෙන්නත් හැකි වෙන්න. අපේ සේවයේදී ඒක සිදුවනවා කියලා අපිට දැක ගන්න පුළුවන්. ඒත් ප්‍රධාන හේතුව තමයි ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත් පසු වහාම රසවත් ශිෂ්‍යත්ව ක්‍රියාවලියකට ඔවුන් ඇතුළත් කිරීම. දවසක් දෙකක් ඇතුළතම ඔවුන් රසවත් උද්‍යානශීලී දෙයක් තුරටම ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මම ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන මේ වීඩියෝව තමයි අපි Think Small සිනමා කියලා හඳුන්වන්නේ. මේක තමයි ළමයින් මේ විශේෂ වැඩසටහනට ආපසු පැමිණි පසු ඔවුන් ඉතාමත් හොඳ වීඩියෝවක් නරඹන ක්‍රියාවලිය. ඒකට පසුව තරුණ නායකයා ඔවුන්කින් විවිධ ප්‍රශ්න කිහිපයක්ම අසරු ලබනවා. ඔවුන්ට ඒ ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු දෙන්න පුළුවන්. ඒකින් ඔවුන්ට ඒ කතාව හොඳින් තේරුම් ගන්න ලැබුණාද කියලා අපිට බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට පළවෙනි කතාව තමයි ඩාවිඩ් සහ ගොලියත් ගැන. ඔවුන් ප්‍රශ්නෙට හරි පිළිතුරක් දුන්නොත් ඔවුන්ට තෑග්ගක් දිනා ගන්න පුළුවන්. ඉතින් තෑග්ග කියන්නේ පොඩි කෑම වර්ග. හැබැයි ඊට විනෝද ජනකයි. ළමයින්ට ඒක ගොඩක් කැමති. ඒ වගේම ඔවුන්ට ආත්මික උපදේශනයක් ලැබෙනවා. ඉතින් මම මේක දැන් වාදනවා. ඔයාලට තිරේ දිස්වන හැමදේම ඉංග්‍රීසි වලින් තියෙනවා. ය සිංහලෙන් නෙවෙයි. හැබැයි මට හිතනවා ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන් කියලා. මම ඔයාලට මැදමැදින් ඉංග්‍රීසි වලින් කියන දේ කියලා දෙන්න. අවසානයේ
අපි මේ බිග් ස්මෝල් සිනමා වැඩසටහන ප්‍රචාරය කරනවා. ඒකේදී ඔයාලට ළමයි කියන ඕම මෙන්න කැමති කියලා දැකගන්න පුළුවන්. ඊට පස්සේ පල්ලිය තරුණ නායකයා ළමයින්ට එන්ම ටිකට් පත් දෙන්න යනවා. ඇත්තටම මේ ටිකට් පත් ඕනෑම භාෂාවකට සිංහලටවත් පරිවර්තනය කරන්න පුළුවන්. ඊළඟ දවසේ හෝ දෙකේ ළමයින් එනවා. ඕන්ට ඔවුන්ගේ ටිකට්පත් තියා. ඔවුන් ගොඩක් උද්යෝගිලා. ඔවුන්ට වැඩසටහන බලන්න කැමති. ඔවුන්ට මේ වැඩසටහනට එන්නත් කැලකේ. තායිලන්තයේ අපි ළමයින් ලියාපදිංචි කළාත් ඔයාලට ඒක අවශ්‍ය නැහැ. ඔවුන්ට කැම ලැබෙනවා ඔයාලට පේනවා ඉතින්. ඊට පස්සේ චිත්‍රපටය පෙන්වන්න කලින් ඔවුන් ක්‍රීඩා ටිකක් කරනවා. ඊට පස්සේ ඔවුන් ළමයින්ට කියනවා චිත්‍රපටය බලනකොට හොඳට අවධානය යොමු කරන්න අපි ප්‍රශ්න අසනකොට. චිත්‍රපටය අවසන් වෙද්දී උත්තරේ හරියට හමු වෙන්නේ ඒ අනුපූරක වචන වලින් යුත් වෙලාවටයි. ඒ නිසා ළමයින් චිත්‍රපටයට ගොඩක් අවධානය යොමු කරනවා. මේ නිසාම ඔවුන් ශිෂ්‍යත්වයට සූදානම් වීමට පටන් ගන්නවා. ඒක ඉතාමත් විනෝදජනක ක්‍රමයකින් ඉගෙන ගන්න නිසාමයි. දැන් චිත්‍රපටය අවසන් වෙද්දී නායකයා ප්‍රශ්න කිහිපයක් අසනවා. ඔවුන් හරි උත්තරේ දැනගෙන ඉන්නවද කියලා බලන්න. ඔවුන් තරඟ කරනවා. ඔව් මට දැනෙනවා. මට හරි උත්තරේ තියෙනවා. මේ ළමයි හැමෝම එක දවසකට කලින් බෞද්ධ ළමයි වුණා. දැන් ඕන් ක්‍රිස්තියානි ළමයි. ඊට පස්සේ නායකයා කියනවා ලබන සතියේ තවත් ප්‍රදර්ශනයක් තියෙනවා කියලා. ලබන සතියේ තවත් සිදුවීමක් තියෙනවා. ඒ නිසා මම ඔයාලා ලබන ප්‍රදර්ශනයට ආරාධනා කරනවා. මම අපිට ප්‍රාර්ථනා කරන්න කියලා කියනවා. ඔබ තාම යේසුස් වහන්සේ පිළිගැනීමක් කරලා නැත්නම් මේක ඔබට අවස්ථාවයි. ඊට පස්සේ ඔහු විශේෂ පෙරදසුනක් සහ ට්‍රේලරයක් ප්‍රදර්ශනය කරනවා. ළමයින්ට ලබන සතියේ තිරගත වීමට නියමිත චිත්‍රපටයක මැදයන් පිළිබඳව හොඳින් බලාගන්න. ඔබට ටිකට් පතක් ගන්න කැමතිද? ඔවුන් කියනවා ඔව් මට නැවතත් එන්න කැමතියි. මගේ යාළුවන් හැමෝම එනවා. ඒ නිසා අවසන් කොටස නම් පියවර 5යි. ඉතින් කුඩා සිනමා ශාලාවක් ගැන හිතන්න මේකට හොඳම නායකයෝ වෙන්නේ පල්ලිය තරුණ කණ්ඩායමයි. ඔබ නොව පල්ලිය තරුණ කණ්ඩායමයි. අපිට අවශ්‍ය වෙන්නේ තරුණයන් සහ ළමයි අතර සහ ළමයින් සහ තරුණයන් අතර සම්බන්ධතාවයක් ගොඩනැගීමයි. ඒ නිසා අවසන් කොටස නම් ශිෂ්‍යත්වයයි. අපිට ඉරිදා පහසල් ගුරු පුහුණු වැඩසටහනක් තියෙනවා. ඒක එක් දිනක පුහුණු ක්‍රමයක්. ඒ නිසා පල්ලියට මේ පුහුණු වැඩසටහන අවශ්‍ය නම් ඔබට ඒක ලබා දෙන්න පුරුවන් සහ එක් දවසක් ඔවුන්ට ඉගෙනුම් දී ළමයින්ට හොඳ ඉරිදා පාසල් ගුරුවරුන් වෙන්න කෙසේද කියලා උගන්වන්න පුරුවන්. අපිට විධිමත් ලෙස ලියවුණු පාඩම් සහ විෂය නිර්දේශ තියෙනවා වසර 2කුත් මාස 5ක කාලයක් දක්වා පාඩමෙන් පාඩමට. මේවා ඉරිදා පාසල් ගුරුවරයා වෙනුවෙන්ම ලියපු අත්පොත් වන අතර ඒ ගුරුවරයාට මේ පාඩම් ඉතා පහසුවෙන් භාවිතා කිරීමට හැකියාව පවතිනවා. මේ පාඩම් ඉතාමත් හොඳ මට්ටමේ පාඩම් ළමයින්ගේ අධ්‍යාපනයට උදව් වෙන්න. යේසුස් වහන්සේගේ ශක්තිමත් විශ්වාසිකයෝ සහ අනුගාමිකයෝ වෙන්න. මේවට මතක තබා ගන්න වචනක් තියා. ඉතින් ක්‍රීඩාත් තියනවා. මෙම ශිෂ්‍යත්වය ඉතාමත් විනෝදජනකරයි. ඒකයි අද මම ඔබක බෙදා ගන්න කැමති කේද? මම ඔබේ වේලාවේ විනාඩි 30ක් ගත්තා. ඒ නිසා ඔබේ වේලාවට ගොඩක් ස්තුතියි. ඔබට තව දැනගන්න කැමති නම් මේ සේවය කරන්න අනිවාර්යෙන් කැමති වෙන්න ඕනේ නැහැ. හැබැයි තව දැනගන්න කැමති නම් මට ඔබට කණ්ඩායමක් විදිහට කතා කරන්නත් ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නත් සතුටුයි. මන්ද මට විශ්වාසයි දැන් ශ්‍රී ලංකාවට කාලයයි කියලා.
ක්‍රිස්තුස් තුළ පරිවර්තනය දීමට. දැන් කාලයයි කුඩා පරපුර දෙකම උස්සන්න යේසුස් වෙනුවෙන් නැවත උපන් අලුත් ශ්‍රී ලංකාවක් දැකීමට. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරවා දෙන්නයි.